කෝලීගේ බලු කතාවට ගැරීගෙන් කනේ පහරක් ලබන මාසයේ 15 වන දින ආරම්භ වීමට නියමිත තරඟ තුනකින් සමන්විත ඉන්දු ශ්‍රී ලංකා තරඟ ගාල්ල සහ කොළඹ ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණවල පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර අවසానයි. කෙසේ වෙතත් මේ තරඟය ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට තීරණාත්මක තරඟයක් වෙනවා. එයට හේතුව ශ්‍රී ලංකාව පසුගියදා පැවති සියලු තරඟ අන්ත පරාජයකට ලක්වීමත් ඉන්දියාවද එක දිගට ජාත්‍යන්තර තරඟාවලිය පිට පරාජයට පත්වීමත් නිසා මේ තරඟාවලිය ශ්‍රී ලංකාවට මෙන්ම ඉන්දියාවටද අතිශය වැදගත් තීරණාත්මක තරඟාවලියක් වනවා. මොකද ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම වල ඉන්දියාව මේ වන විට පහතට වැටී තිබෙනවා. ශ්‍රී ලංකාවද ටෙස්ට් ශ්‍රේණිගත කිරීම වල පහතට වැටී තිබෙනවා. ඉන්දියාවේ ප්‍රබල වේගපන්දු යවන ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට හිසරදයක් වූ ජස්ටින් බුම්රා සහ මොහමඩ් සිරාජ් මේ තරඟාවලියට ක්‍රීඩා නොකරන නිසා ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට මෙම තරඟාවලිය ජයග්‍රහණය කිරීමට වැඩි ඉඩකඩක් පවතින බව ඉන්දිය විස්තර විචාරකයන් මත පළ කරනවා. පසුගිය කාලයේ පැවති ඉන්දු ශ්‍රී ලංකා තරඟාවලදී ශ්‍රී ලංකා ක්‍රීඩා පිටිවල ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඉන්දියාවට එරෙහිව වැඩි ජයග්‍රහණ සංඛ්‍යාවක් ලබාගෙන තිබෙනවා. මෙම ටෙස්ට් තරඟාවලියටද ශ්‍රී ලංකා කණ්ඩායමෙන් දඟපන්දු බලයනිය ශක්තිමත් කිරීමට තමා බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා පුහුණුකරු ගැරී මාධ්‍යයට පවසා තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙතෙක් කාලයක් ආරම්භක පිතිකරුවෙක් වන පැතුම් නිස්සංක වෙනුවට ලහිරු උදාරට ආරම්භක පිතිකරුවෙක්ගේ වගකීම බාර දී තිබෙනවා. නමුත් විරාත් කෝලි ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ආందోලනාත්මක ප්‍රකාශයක් කර තිබුණා. කෝලි පවසා ඇත්තේ අපේ ක්‍රීඩකයන්ට ශ්‍රී ලංකා කණ්ඩායමට සමග තරඟ කිරීම පහසුයි. අපි ඔවුන් අඩු ලකුණු සංඛ්‍යාවකට දවාගත් වාරානන්තයි. මම හිතනවා මේ තරඟාවලිය නැවත ලෝකයට පෙන්නාවි අපි කවුද කියලා. මෙම ප්‍රකාශය ගැන මාධ්‍ය සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙකු ශ්‍රී ලංකා පුහුණුකරු ගැරීගෙන් අසා තිබුණා. එහිදී ඔහු පවසා ඇත්තේ මෙවන් අදහසක්. විරාත් කියන්නේ ටෙස්ට් ක්‍රීඩාවේ හොඳින් ක්‍රීඩා කරපු ක්‍රීඩකයෙක්. නමුත් ඔහු දැන් විශ්‍රාම අරගෙන ඉවරයි. ක්‍රිකට් ක්‍රීඩාවේදී අපි කිසිවෙකුටත් තරඟයක් ගැන නිල වශයෙන් ප්‍රකාශ කරන්න බෑ. ඒ අවස්ථාවේදී ක්‍රීඩකයන් ක්‍රීඩා කරන ආකාරය අනුවයි තරඟයක් ජයග්‍රහණය කරනවාද නැද්ද යනවා කියලා තීරණය වෙන්නේ. අපි සූදානම් ඉන්දියාවට එරෙහිව හොඳින් ක්‍රීඩා කරන්න.